ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අක්කි මේ කැබින් ක්‍රූ කෝස් එකක් කරලා දවා කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් වුණේ කියලා. සමහරක් අය අහනවා කැබින් ක්‍රූ කෝස් එකක් කරන එක අනිවාර්යද කියලා මේ කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් වෙන්න. ඉතින් මං හිතුවා අද ඔයගොල්ලොත් එක්ක මේක ගැන ෂෙයා කරගන්න. ඔයගොල්ලෝ ලක්ෂ ගණන් සල්ලි වියදම් කරලා මේ කෝසස් කරන්න කලින් ඔයගොල්ලෝ දැනගත යුතුම දේවල් කීපයක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකේ. විශේෂයෙන්ම මේ කෝස් එකක් කරන්න කීයක් වගේ මුදලක් යනවද? ඊට අමතරව මේ කෝස් එකක් කරාම ඔයාලට ජොබ් එක ගරන්ට් කරනවද? සහ ඔයාලට මේ කෝස් එකකින් මොන වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මට හොඳටම විශ්වාසයි ඔයා දන්නේ නැති ගොඩක් දේවල් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා කියලා. Hello, welcome to my channel. I'm Himali and you are watching Air Hostess Diaries. ලංකාවේ ඇතුලේ තියෙන ප්‍රයිවට් කැබින් ක්‍රූ කෝස් එකක් ලක්ෂ 2ක් ලක්ෂ 4මාරක් අතර මුදලක් වෙනවා. ඉතින් මේ කෝස් එකක් අවසානයේ ඔයාලට සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා මේ এডুকেෂනල් ඉන්ස්ටිටියුට්ස් වලින්. හැබැයි ඔයා දන්නේ නැති දේ තමයි මේ කෝස් එකක් කරා කියලා ඒ කරන ආයතන ඕගොල්ලන්ට කවදාවත් ජොබ් එක දෙනවයි කියලා ගැරන්ට් කරන්නේ නැහැ. ඊට අමතරව ඔයා නොදන්න දෙයක් තමයි ඔයාලට මේ ලැබෙන සර්ටිෆිකේට් එක කිසිම එයාලයින් එක ඉන්ටර්විව් එකකට අරගෙන යන්න බෑ. ඇත්තටම අරගෙන යන්න පුළුවන්. අරගෙන ගියාට ඒගොල්ලෝ මේක ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් එකක් කියලා පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ එයාලයින් එකකට කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් විදිහට සිලෙක්ට් වුණාම අර ඔයා ඉගෙන ගන්න, ඒ කියන්නේ සල්ලි දීලා ලක්ෂ ගාණක් දීලා ඉගෙන ගන්න කෝස් එකම මේ එයාලයින්ස් වලින් ඔයාට ෆ්‍රී දෙනවා ට්‍රේනින් එකක් විදිහට. ගොඩක් අය අහනවානේ මගෙන් මමත් මේ කැබින් ක්‍රූ කෝස් එකක් කරලාද කැබින් ක්‍රූ කෙනෙක් වුණේ කියලා. ඇත්තම කතාව මම කිසිම කෝස් එකක් කරේ නැහැ. පළවෙනි රීසන් එක මට කෝස් එකකට එච්චර ලොකු ගාණක් වියදම් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද මම දැනගෙන හිටියා මේ කෝස් එකකින් මට ජොබ් එක ගැරන්ට් කරන්නේ නැහැයි කියලා. ඒක හන්ද මට උවමනාවක් තිබ්බේ නැහැ එච්චර ලොකු ගාණක් ඒකක් වෙනුවෙන් යොදවන්න. දෙවෙනි එක තමයි මම දැනගෙන හිටපු දේ මේ කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ කෝස් එකක් නෙමෙයි. ඕනේ හොඳ පර්සනැලිටි එකක් සහ හොඳට කොන්ෆිඩන්ට් වෙන්න ඕනේ. ඊටත් අමතරව ඔයාලට හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා. ඒක හන්ද මම කාලයක් අරගෙන මගේ ස්කිල්ස් ටික හදාගත්තා. දන්නවා මේ කැබින් ක්‍රූ කෝස් එකකින් ඔයාලට මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා ඒ දේවලුත් දැනගන්න ඕගොල්ලෝ කැමතියි කියලා. අපි බලමු දැන් මොනවද ඔයාලට මේ කෝස් එකකින් ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා. ගොඩක් කැබින් ක්‍රූ කෝසස් වල ඔයාලට මේ ඒවියේෂන් හිස්ටරි එක ඊටත් අමතරව මේ එයාලයින් වල ටර්මිනොලොජි උගන්වනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි යූස් කරනවාට අමතරව එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේදී සමහරක් වෙලාවට යූස් කරන වචන වෙනස්. හරිම සරල උදාහරණයක් ගත්තොත් අපි ඇල්ෆබෙට් එක ගමුකෝ. ඇල්ෆබෙට් එක ගත්තොත් අපි A B C D කියලා එහෙම කිව්වට ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේදී අපි කියන්නේ A කියන්නේ ඇල්ෆා, B කියන්නේ බ්‍රාවෝ, C කියන්නේ චාර්ලි. අන්න ඒ වගේ තමයි අපි ඇල්ෆබෙට් එක යූස් කරන්නේ. අන්න ඒ වගේ ගොඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් මේ කෝස් එකකදී ඔයාලට මුලින්ම මේ ටර්මිනොලොජි එකයි ඒවියේෂන් හිස්ටරි එකයි උගන්වනවා. ඊට අමතරව ඔයාලට සර්විස් ප්‍රොසීජර්ස්, ඒ කියන්නේ ඔයා සර්විස් එකක් කොහොමද දෙන්න ඕනේ, කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් වුණාට පස්සේ ඒ ඇතුලේ සර්විස් එක දෙනකොට ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ, යූස් කරන වයින්ස් ಜಾති, ලිකර් ಜಾති, චීස්, මොන වගේ මීල් සර්විස් එකක්ද යන්නේ, අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා. ඊට අමතරව ඔයා ඉගෙන ගන්නවා සේෆ්ටි ඇන්ඩ් ඉමර්ජන්සි ප්‍රොසීජර්ස්. මෙතනදී හදිසි අවස්ථාවක් වුණොත් කොහොමද ඔයා හැසිරෙන්න ඕනේ, කොහොමද මේ මිනිස්සුන්ව හසුරවන්න ඕනේ, සහ මෙඩිකල් ඉමර්ජන්සි එකක් වුණ වෙලාවකදී කොහොමද ඔයා හැසිරෙන්නේ, මොන වගේ දේවල්ද ඔයා දැනගෙන ඉන්න ඕනේ, ෆස්ට් ඒඩ් දැනුමක් ඔයාලට ලබා දෙනවා. අමතරව ඔයාගේ ගෲමින් ගැන කතා කරනවා. මේ වගේ කෝසස් වලදී ඔයා කොහොමද ලස්සනට ඉන්නේ, ඔයාගේ කොණ්ඩේ කොහොමද හදාගන්නේ, ලස්සන මේකප් එකක් දාගන්නේ කොහොමද, එතකොට කොහොමද ඔයා ලස්සනට ඇවිදින්නේ ඉන්ටර්විව් එකකදී, ඔය වගේ දේවල් කතා කරනවා. ඉතින් ඔයා එයාලයින් එකකට කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් විදිහට ජොයින් වුණාට පස්සේ මේ කියපු දේවල් ඒ විදිහටම ඊටතට හොඳට ඔයාට මේ එයාලයින්ස් වලින් ෆ්‍රී ට්‍රේනින් එකක් ලබා දෙනවා. ගොඩක් එයාලයින්ස් වලින් සති 6ක් හෝ සති 8ක් ඇතුළත කාලයකදී මේ ට්‍රේනින්ග්ස් ටික ඔක්කොම කරනවා. ඉතින් වේලස්සනින්ම මේ දේවල් කරන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ දැන් ફોකස් කරන්න ඕනේ ඉන්ටර්විව් එකක් ෆේස් කරලා ඉන්ටර්විව් එක පාස් වෙන එක. එතකොට ඒකට ඕන වෙන්නේ ඔයගොල්ලෝගේ කමියුනිකේෂන් ස්කිල්ස්. ඉංග්‍රීසි හරි නැත්නම් ඉංග්‍රීසි හදාගන්න. පර්සනැලිටි එකක් නැත්නම් පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න. ඊට අමතරව ඔයගොල්ලෝ කොන්ෆිඩන්ට් නැත්නම් ඔයගොල්ලන් කොන්ෆිඩන්ස් හදාගන්න. ඉතින් දැන් වෙද්දී ඔයා ඒ වගේ දේවල් වලට තමයි ફોකස් කරන්න ඕනේ. මොකද අර කියන ට්‍රේනින් එක අර කෝස් එකකදී ඉගෙන ගන්න දේවල් වලට අනිවාර්යෙන් ඉගෙන ගන්න ලැබෙනවා එයාලයින් එකකට ජොයින් වුණාට පස්සේ.
තව එකක් තමයි කොච්චර කිව්වත් සමහරක් ළමයි මේ කැබින් ක්‍රූ කෝස් එකක් කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවනේ. එහෙම අයට මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල ඒවියේෂන් කොලේජ් එකේ තියෙන කැබින් ක්‍රූ කෝස් එක ඕගොල්ලෝ කරන්න. මොකද ඒක තමයි මම දන්න විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් එකම ආයතනයක් විදිහට තියෙන ලංකාවේ. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා. කිසිම ආයතනයක් හොඳට අහගන්න කිසිම ආයතනයක් ඕගොල්ලන්ට මේ කෝස් එකක් කරපු පමණින් ඔයගොල්ලන්ට ජොබ් එක ලැබෙනයි කියලා ගැරන්ට් කරන්නේ නැහැ. ඉතින් මේ ජොබ් එක ලබා ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන වාගේ අතේ ඉන්ටර්විව් එකකට යන තැන ඉඳන් ඉන්ටර්විව් එක ෆේස් කරලා ඒ ජොබ් එක ලබා ගන්න තැන වෙනකන් සම්පූර්ණ වගකීම තියෙන වාගේ අතේ මේ කිසිම කෝස් එකක් කරපු පමණින් ඔයාලට ජොබ් එක ලැබෙන්නේ නැහැ කියන එක මම ආපහු සැරයක් කියනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒක අමතක කරන්න එපා. මට අන්තිමටම කියන්න තියෙන්නේ ගොඩක් වෙලාවට එක එක්කෙනා ගොඩාක් කතා කියනවා. සමහරක් ළමයි මිනිස්සුන්ගේ කතා අහලා ඩිසපොයින්ට් වෙනවා, ඩිමෝටිවේට් වෙනවා. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, එක්කෙනෙක් මට කිව්වා කෝස් එකක් කරන්න ඕනේ අනිවාර්යෙන් කියලා, එක්කෙනෙක් මට කිව්වා සුදු වෙන්න ඕනේ කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න, එක්කෙනෙක් මට කිව්වා මේකට මේ රිසර්ච් තියෙන්න ඕනේ කියලා. ඔය වගේ ගොඩාක් දේවල් අහලා සමහරක් වෙලාවට ළමයි ඔළුව නාස්ති කරගන්නවායි කියලා මට හිතෙනවා. ඉතින් ඕගොල්ලෝ දෙයක් දැනගන්න උත්සාහ කරන වෙලාවට ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන් සෝස් එකකින් ඒ කියන ඩීටේල්ස් අරගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ගොඩක් මම දැකලා තියෙනවා සමහර ළමයි ඉන්නවා YouTube channels වලිනුත් මේ කැබින් ක්‍රූ වෙන්න හිතන් ඉන්න කට්ටියට උපදෙස් දෙනවා. සමහරකට බලනකොට ඒ ළමයි කැබින් ක්‍රූ කෙනෙක් විදිහට වැඩ කරලවත් නැහැ ජීවිතේ. ඒ ළමයිනුත් ඉන්ටර්විව් ගිහිල්ලා ඉන්ටර්විව් ෆේල් වෙලා හැබැයි අනිත් ළමයිට මොටිවේෂන් දෙනවා. කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න මෙහෙමයි, කැබින් ක්‍රූ කෙනෙක් වෙනවා නම් මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ කියලා මම දැකලා තියෙනවා. ඉතින් ගොඩාක් සමහරක් වෙලාවට වැරදි දේවල් සමාජයට ඒ ළමයි මුදා හරිනවා. ඉතින් පොඩි ළමයිනුත් ජොබ් එකට යන්න ආසාවෙන් ඉන්න ගොඩක් අය ඉතින් මේ අහුවෙන හැම එකක්ම බලලා ඒ වලින් දේවල් ඔලුවට දාගන්නවානේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ දෙයක් කරන්න කලින් හොඳ අවබෝධයක් ලබා ගන්න. මොකක්ද ඒ ගැන කියලා හරියට දැනගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කෝස් එකක් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට ඔයගේ ඉංග්‍රීසි හදාගන්න අර කිව්වා වගේ ඉතුරු ටික හදාගෙන ඉන්ටර්විව් එක හොඳට ෆේස් කරලා ඔයගේ මේ ඩ්‍රීම් ජොබ් එකට යන්න පාර හදාගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තයි කියලා. මීට අමතරව ඔයගොල්ලන්ට වෙන මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ කැබින් ක්‍රූ ඉන්ඩස්ට්‍රි එක ගැන සහ ඔයගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් කමෙන්ට් එකක් දාන්න. මම ගොඩක් වෙලාවට මේ කමෙන්ට්ස් බලලා තමයි මගේ ඉස්සරහා වීඩියෝස් හදන්න තීරණය කරලා තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊගා වීඩියෝ එකේදී හම්බ වෙමු.